Halo guys, ඉතින් ඔයාලට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මගේ ටෙක් YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් එනවා කොහොමද හරියටම YouTube channel එක හදන්නේ කියලා. ඉතින් අපි මේ YouTube channel එක හදන හැටි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ බේසික් කොටස් ටික. ඉතින් අපි මේ බේසික් කොටස් ටික හදන හැටි දැන් අපි අපේ ස්ක්‍රීන් රෙකෝඩර් එක කරන්න පටන් ගමු. ඉතින් ඊට කලින් පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා. මේ වීඩියෝ එක like එකක් දාලා subscribe කරලා තියාගන්න. ඉතින් අපි තව වැඩි කතා කරන්න දැන් අපි යමු අපේ වීඩියෝ එකට. හරි ඉතින් අපි දැන් මුලින්ම වෙයි Google Chrome එක අපි මේ විදිහට open කරගෙන YouTube එකට ගිහිල්ලා ඉතින් ඊට පස්සේ අපි මෙතන මේ අපි email එකේ first letter එකත් එක්ක අපිට මෙතන තියෙනවා මේ විදිහට logo එකක්. ඉතින් අපි ඒකට එකපාරක් click කරගත්තට පස්සේ මේ විදිහට අපිට එක list එකක් එනවා. ඉතින් ඊතර තියෙනවා YouTube Studio කියලා එකක්. ඉතින් අපි මේකට එකපාරක් click කරමු. ඉතින් ඊට පස්සේ අපි අහනවා මේ ටික එක channel එක හදන්නද කියලා. ඉතින් මම ඉතින් channel create channel කියන එකට එකපාරක් click කරනවා. ඉතින් දැන් මෙයා මේක load කරලා අපිට channel එක හදන්න මෙතන interface එක අපිට හදලා දෙනවා. අපි දැන් ටික වෙලාවක් ඉඳලා පස්සේ මේ විදිහට අපිට interface එක එනවා. දැන් අපි බලමු අපිට මොකද මෙතනින් first step එකේ ඉඳලා කරගෙන යන්න තියෙන්නේ කියලා. ඉතින් දැන් මෙතනින් මොනවද කරන්න තියෙන්නේ? මෙතනින් continue කියන බටන් එකට එකපාරක් click කරන එක. ඉතින් ඊට පස්සේ මෙතනින් වැඩ යන්න තියෙන්නේ පල්ලෙහාට ගියට පස්සේ constraints කියන එකට. ඉතින් ඊට පස්සේ එතනට ගියාට පස්සේ මෙතනින් අපිට කියනවා banner එකක් දාන්න කියලා. banner එක මේකට අප්ලෝඩ් කරන්න කියලා. ඉතින් අපි ඊට කලින් මෙතනට අපේ logo එක එන්නේ picture එක වගේ එක අපි මෙතනට අප්ලෝඩ් කරමු. මම මෙහෙම විදිහට ගිහිල්ලා මගේ USB device එකේ තියෙන නිසා මම USB device එක click කරලා දැන් මට ඕන logo එකක් මම මේ විදිහට select කරගන්නවා. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ logo එක select කරගන්නවා. ඉතින් ඊට පස්සේ මම මේක මේ විදිහට මට ඕන ගානට තියලා ඉතින් done කියන බටන් එකට එකපාරක් click කරනවා. ඉතින් දැන් මේක මේ විදිහට ලස්සනට අපිට logo එක අපේ ආවා. ඉතින් ඊට පස්සේ අපිට banner එකක් අප්ලෝඩ් කරන්න තියෙනවා. ඉතින් මම මෙතනට banner එක එකපාරක් click කරලා USB device එකට ගිහිල්ලා අපි තෝරමු අපිට ලස්සනට අපිට ගැලපෙන අපිට ලස්සන banner එකක්. ඉතින් මම මේ විදිහට පොඩ්ඩක් පල්ලෙහා ගිහිල්ලා මෙන්න මේ විදිහට banner එක තෝරගන්නවා. ඉතින් මෙතන banner එකේ මෙතනින් open දෙනවා. ඉතින් ඊට පස්සේ මේකෙන් අපිට කියනවා මෙතන කැමති ගාණක් select කරන්න කියලා. ඉතින් මම මේක මේ විදිහට කරලා මෙන්න මේ විදිහට තියලා done කියන බටන් එකට පාරක් click කරනවා. ඉතින් ඊට පස්සේ ඒකත් අපිට මේ විදිහට interface එකට load වුණා. ඉතින් ඊට පස්සේ channel එකට ලස්සන නමක් අපිට දෙන්න කියනවා. ඉතින් මම මේ විදිහට මෙතට MC Tech කියලා නම දෙනවා. ඉතින් ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙතනින් අපේ ඒ කියන්නේ handle එක මේ විදිහට select කරලා. ඉතින් මෙතන මේ විදිහට තියනවා අපිට ඒතන කිසිම දෙයක් කරන්න නැහැ. ඉතින් මේ විදිහට description එකට අපිට දෙන්න තියෙන්නේ අපේ ඒ කියන්නේ අපේ ඇඩ් කරගන්න පුළුවන් ෆෝන් නම්බර්ස් අපේ channel එකේ තියෙන මොනවද ඒ විදිහට ඒ දේවල්. ඉතින් මම මේ විදිහට මගේ ෆෝන් නම්බර් එක දෙනවා. ඉතින් මම මෙතන WhatsApp එක දානවා. මම මෙතන WhatsApp එකේ නම්බර් එක මෙතනට සිලෙක්ට් කරනවා. දැන් අපි මේක උඩ right click කරලා මේ කරලා දැන් WhatsApp කියන එක දීලා මගේ WhatsApp නම්බර එක දෙනවා. ඉතින් මේ විදිහට දුන්නාට පස්සේ normal නම්බර් එකක් මම මෙතනට ඇඩ් කරනවා. ඉතින් මම මෙතනට ගිහිල්ලා normal කියලා ටයිප් කරනවා. normal කියලා ටයිප් කරලා ඔය normal නම්බර් එක දෙනවා. මම මෙතන මගේ normal නම්බර් එකක් දෙනවා. ඉතින් ඊට පස්සේ මම මෙතනට ගියාට පස්සේ add language කියන තැනට ගිහිල්ලා අපිට එතනින් select කරන්න තියෙනවා. මම මෙතන මුකුත් කරන්න යන්නේ නැහැ. ඉතින් පොඩි දෙයක් අපිට උනා. මම මෙතන original language කියන තැනින් අපිට language එක අපි තෝරන්න ඕනේ. ඉතින් මම මේ විදිහට ගිහිල්ලා අපිට ඕන language එක තෝරන්න ඕනේ. ඉතින් මම මෙතනින් United Kingdom English කියන language එක තෝරලා එතනින් select මෙතන ගිහිල්ලා ඒ language එක තෝරන්න නැතුව අපි මෙතනින් අපිට ඕන language එක අපි තෝරමු.
ඉතින් මම ඔය විදිහට ගිහිල්ලා මෙතනින් ඉංග්‍රීසි කියන එකට පාරක් ක්ලික් කරලා ඉතින් ඔය විදිහට ගිහලා මෙතනින් කැන්සල් කියන බටන් එකට පාරක් ක්ලික් කරනවා. ඉතින් ඊට පස්සේ මෙතනින් add link කියන එක උඩ පාරක් ක්ලික් කරලා මෙන්න මෙතන උඩ තියෙන අපිටම කියලා දීපු අපේ URL link එක මම මේ විදිහට copy කර ගන්නවා. ඉතින් මේක ඔයාලට ගොඩක් වටිනවා. මේක අපිට අපේ වැඩ කරනකොට මේක අපිට ගොඩක් වමනා වෙනවා. ඉතින් මෙතනට YouTube කියලා ටයිප් කරන්න ඕන. ඉතින් මම මෙතන විදිහට YouTube කියලා ටයිප් කරනවා. YouTube කියලා ටයිප් කරාට පස්සේ මම මෙතනට URL එක අරකම paste කරනවා. ඉතින් මම මෙතන paste කරාට පස්සේ මෙතනින් තව අපිට මේ add link කියන තැනින් link add කරන්න පුළුවන්. ඉතින් මට එක link එකක් add කරන්න නැති නිසා මම මෙතනින් එකක් දීලා නතර වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට අපේ email එක දෙන්න කියනවා. මම මේ විදිහට මගේ email එක දෙනවා. මම මෙතන මගේ email එක දුන්නාට පස්සේ එයා ඒක search කරනවා. ඉතින් ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙතන ආපහු මෙන්න මෙතන upload කියන තැනට ගියා. අපේ අර කලින් අපි add කරපු විදියටම අපේ logo එක මෙතනට add කරන්න ඕනේ. ඉතින් මම කලින් add කරපු logo එක මම මෙන්න මෙතනට add කරනවා. ඉතින් අපි කලින් add කරපු logo එක තමයි මේක. ඉතින් ඒ logo එක මම මෙතනට add කරනවා මේ විදිහට. ඉතින් අපිට කියනවා මෙතන gift එකක් වගේ එකක් add කරන්න කියලා. ඉතින් මම මෙතනට මෙතන දීලා මෙතනින් upload කියන තැනට ගියා. අප්ලෝඩ් කරා. ඉතින් ඒක අප්ලෝඩ් කරන්න බෑ කියනවා. එහෙනම් අපි තව වෙනස් එකක් අප්ලෝඩ් කරමු මේ විදියට. තව එකක් ඇඩ් කරමු. අන්න ඒක නම් ගැලපෙනවා. ඉතින් මම මෙතන මෙන්න මේ logo එක මෙතන ඩන් දෙනවා. ඉතින් මෙතනට ඒ logo එක මේ ඇඩ් කරාට පස්සේ වීඩියෝ එකේ මුලින්ද අගටද මැදටද කියලා අපිට සිලෙක්ට් කරන්න. ඉතින් මම මේකේ වීඩියෝ එකේ මුලට කියන එක උඩ ක්ලික් කරනවා. ඉතින් ආපහු අපි මුලට වෙලා අපේ පික්චර් එක තියෙනනේ. පික්චර් එක රිමූව් කරනවා. රිමූව් කළා අප්ලෝඩ් කියන තැනට ගිහලා අපි අතනට දාපු logo එක මම මෙතනටත් අප්ලෝඩ් කරන්න ඕනේ. ඉතින් මම මේ විදිහට පොඩ්ඩක් ඒකම සිලෙක්ට් කරගන්නවා. ඉතින් මේ තියෙන ඒ logo එකමයි. ඉතින් මම මේක මේ විදිහට මෙතනට සිලෙක්ට් කරගෙන done කියන බටන් එකට ක්ලික් කරනවා. ඉතින් මේ විදිහට ලස්සට අපිට ආවට පස්සේ මෙතනින් අපිට කරන්න තියෙන්නේ මේ විදිහට මේව හරියට හදලා මේ ඔක්කොම ටික හැදුවට පස්සේ කරන්න තියෙන්නේ මේ ඔක්කොම තියෙන වැරදි පොඩ්ඩක් හරි තිබ්බොතින් අපිට දෙන්නේ නැහැ. ඒකින්ද අපි මේ වැරදි ඔක්කොම ටික හරි ගැස්සලා ලස්සනට මේ ඔක්කොම ටික හරි ගැස්සුවා නම් ඊට පස්සේ උඩින් තියෙන public කියන තැන. දැන් මේ public කියනකොට පාරක් ක්ලික් කරමු. ඉතින් ඊට පස්සේ මෙතනින් උඩින් පොඩි වෙලාවක් යනවා. පොඩි රූල් එකක්. ඉතින් ඒක ගියාට පස්සේ තමයි අපේ channel එක create වෙන්නේ. ඉතින් අපි ඒක යනකම් ඉන් පොඩ්ඩක් වෙලා. හරි ඉතින් දැන් මෙන්න මේ විදිහට උඩින් ලයින් එකක් යනවා. ඉතින් මේ ලයින් එක ගිහිල්ලා ඉවර වුණාට පස්සේ අපිට යටින් අපේම කියලා channel එක තියෙනවා. මෙන්න මේ විදිහට හම්බ වෙනවා. ඉතින් මම මේ විදිහට go to channel කියනකොට පාර ක්ලික් කරාට පස්සේ අපි හදපු ටික ඔක්කොමත් එක මෙන්න මෙතන add වෙලා ලස්සන MC Tech YouTube channel එකක් මෙන්න මේ විදිහට ඔයාගේම කියලා එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ලස්සනට හැදුවා නම් ඔයාත් මේක හරියට කරලා. ඉතින් අපි ඊළඟට කරන්න තියෙන්නේ settings. දැන් මේ settings උඩ එකපාරක් ක්ලික් කරලා අපි බලමු settings වල මොනවද අපිට හදන්න තියෙන්නේ කියලා. ඉතින් මෙතන general එක ගිහිලා අපිට මුකුත් කරන්න දෙයක් නැහැ. මෙතන තියෙන එක select කරලා තියෙනවා. අපි ඒක මුකුත් හදන්න යන්න ඕනේ නැහැ. ඉතින් channel කියන තැනට ගිහිල්ලා අපිට select කරන්න තියෙනවා අපේ ඉතින් මම මෙතන ශ්‍රී ලංකා කියන country එකට එකපාරක් ක්ලික් කරලා keywords. ඒ කියන්නේ දැන් අපි YouTube එකට ගියාට පස්සේ දැන් මෙතන YouTube එකට ගියාට පස්සේ අපිට අපි ටයිප් කරන එක දේවල්. ඉතින් ඒ ටයිප් කරාට පස්සේ අපිට එන්න ඕන. ඒ කියන්නේ දැන් අපි song කියලා ටයිප් කරා නම් එන්නේ සින්දු නේද? අන්න ඒ විදිහට අපිට දැන් මෙතනින් ටයිප් කරමු song කියලා. ඉතින් song කියලා ටයිප් කරාට පස්සේ එන්නේ ටයිටල් එකට අනුව අපිට දැන් එන්නේ සින්දුනේ. අන්න ඒ විදිහට අපි දැන් මෙතෙන්ට ගියා. අපිට ඕන keywords ටික අපි මෙතනින් ටයිප් කරමු. ඉතින් මම මේ විදිහට මෙතනට ගිහිල්ලා ටයිප් කරනවා මොන වගේද ටයිප් කරන්නේ grade 7
සිංහල lesson 1 ඔන්න ඔය විදිහට lesson 1 මේ විදිහට අපිට දැන් අපි දැන් මේක විදිහට යනවා නම් අපිට මෙතන lessons තියෙන ඔක්කොම ටික වගේ අපි මෙතනට දෙන්න ඕන. ඉතින් මම මෙතන ටිකක් lessons දෙනවා. ඉතින් මේ විදිහට lesson අපිට දෙන්න පුළුවන්. ඉතින් මම දැන් මේක මෙතනින් ඉවර හින්දා අපිට enter button එකට එකපාරක් click කරනවා. ඉතින් ඊට පස්සේ ඒක ලස්සනට අපිට දෙනවා. ඉතින් මම මේක උඩ එකපාරක් ආපහු click කරලා ඉතින් නැති කරාතා. ඉතින් අපව මම grade 7 සිංහල lesson 1 කියලා ටයිප් කරමු. ඉතින් මම මෙතන මේක උඩ එකපාරක් click කරලා අපි මේක copy කරගමු. ඉතින් මම මේ විදිහට copy කරගෙන දැන් enter button එක click කරලා paste කරලා මම මෙතන lesson 1 කියන තැනට ගිහිල්ලා paste කරා අපව පිටින් ගියා. lesson 1 කියන තැනට ගියා lesson 2 කියලා type කරා. ඉතින් අපිට මේ විදිහට මෙතන lessons ටික type කරන්න තියෙන්නේ. ඉතින් මම මේ විදිහට මෙතනට ආවා. ඉතින් අපි දැන් මෙතනට ආවට පස්සේ මම මෙතනින් lesson 2 කියලා type කරනවා නේ. එහෙම type කරන්න බැරි හින්දා grade 7 සිංහල lesson 2 කියලා type කරා enter දුන්නා. ඉතින් මේකට අපිට මෙතනට දෙන්න තියෙනවා. ගිහිල්ලා අපිට ඕන YouTube channel එකක් හදන්න නිසා මම type කරනවා. ඉතින් පොඩක් ඉංග්‍රීසි වලට select කරගත්තා. YouTube channel ඊට පස්සේ පොඩි ස්පේස් එකක් තිබුණා සිංහල ගත්තා. එකක් අන්න පොඩි වැරදීමක් වුණා. එකක් හදන හැටි මුල සිට කියලා අපි මෙතන ටයිප් කරමු. මුල සිට කියලා මෙතන ටයිප් කරලා enter button click කරනවා නෑ අපි නැවත විදිහට කියලා මේක ඒ කියන්නේ මේක අතර කරමු. ඉතින් ඊළඟට අපිට කරන්න දෙන අපේ description එක දෙන්න ඕනේ. ඉතින් මෙතන description එක ඔයා කැමති දෙයක් දෙන්න පුළුවන් වචන මෙතන 5000ක් ඔයාලා ටයිප් කරන්න පුළුවන් අකුරු. ඉතින් මම මෙතනට description එකක් ටයිප් කරනවා. මම මේ විදිහට මෙතන ටයිප් කරනවා. ඉංග්‍රීසි තොරව ගත්තා. grade 7 පුංචි ඔයාලට පාඩම් මුල පොඩි මිස්ටේක් එකක් වුණා නේද? YouTube channel එකක් හදන හැටි කියලා නේද අපි මෙතන ටයිටල් එක දුන්නේ. හැබැයි අපි එතනට දුන්නේ කොහොමද? අන්න ඒක තමයි වැරද්ද. ඉතින් මේකට ගැලපෙන්න තමයි දෙන්න ඕන. හරිද? ඉතින් මම මෙතනට ගිහිල්ලා මේක delete කරා. හරිද? අපි දැන් මෙතනට ගිහිල්ලා අපේ ඉංග්‍රීසි තෝරගත්ත ටයිටල් එකට අපි දැන් දාන මේ පළවෙනි වීඩියෝ කියලා දාන්නකෝ. පළවෙනි වීඩියෝ ගන්න අපි මේ විදිහට දෙන්න ඕන. දැන් හැමදාම තට ටයිටල් එක විදිහට මම මෙතනට සාමාන්‍ය ටයිටල් එකක් විදිහට මේක ටයිප් කරන්නේ නැහැ. මම මෙතනට ඩිස්ක්‍රිප්ෂන් එකත් ඔයාලට එතකොට ටයිප් කරන්න පුළුවන්. ඉතින් ඒකට දීලා මෙතන සිලෙක්ට් කියන තැනට ගිහලා පබ්ලික් දුන්නා. ඉතින් ඒක ටැග්ස් ගිහිල්ලා এডুকেෂන් කියලා දානවා. এডুকেෂන් කියලා දැම්මා. ඒකට එඩුකේෂන් කියලා ටයිප් කරලා ඒක අපි මෙතනින් දුන්නා. ඉතින් ඊට පස්සේ permission කියන තැනට ගියාට පස්සේ අපිට මෙතන තියෙන එකයි නම් මේ විදිහට ලස්සනට එනවා. දැන් ඉන්නේට ගිහිල්ලා අපිට මෙතන බලන්න තියෙන. ඉතින් ඒක කිසි දෙයක් අපි ෆිල් කරන්න ඕනේ නැහැ. ඉතින් අපි ඊට පස්සේ තියෙන මෙන්න කමෙන්ට් මොබයිල් කියන තැනට ගියා කමෙන්ට් එකෙන් කමෙන්ට් දාන්න පුළුවන් ඔන් කරනවද ඕෆ් කරනවද කියලා අපිට මෙතන ක්ලික් කරන්න තියෙනවා. මම ඔන් කියන එකට පාරක් ක්ලික් කරනවා. නැත්නම් ඔෆ් කරාට පස්සේ අපිට එයාලට කිසි ප්‍රශ්නයක් අපෙන් අහන්න බැරි නිසා මම මෙතන ඔන් කරලා
notification මොබිලට ඒකත් ඔන් කරලා block words ඒ ටික අපි දැන් ඕන education ඒ වගේ ඒකට දෙන්න තියෙන අපිට ඉතින් අපි මේ විදිහට දැන්ට ඒ ටික ක්ලික් කරමු ටයිප් කරලා දෙන්න තියෙන්නේ ඉතින් මම මේ විදිහට මේ විදිහට එකක් දීලා මම ඉතින් right click කරලා දැන් අපිට තවත් බලන්න දෙයක් නැහැ අපිට තවත් කරන්න දෙයක් නැහැ මම ඉතින් save කියන කොට පාරක් ක්ලික් කරනවා ඉතින් අපි ආපහු මේකට මේකට ක්ලික් කරමු ඉතින් ඊට පස්සේ මෙතන තියෙනව නේද upload difficulties එකට ගියාට පස්සේ advanced settings කියලා අන්න ඒකට පාරක් ක්ලික් කරනවා ඉතින් ඊට පස්සේ tags ඒ title tags එක select කරන්න ඕනේ තියෙනවා ඉතින් අපි මෙතනින් United Kingdom තේරුවා ඉතින් ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ වීඩියෝ ලැන්ග්වේජ් එක සිංහල විදියට අපිට select කරන්න ඕන අපි මෙතන ගිහිල්ලා අපි S අකුර පටන් S අකුර තියෙන තැනට එනවා අපි යමු ඉතින් මම මෙතන පොඩ්ඩක් පහළට යනවා ඉතින් මෙතන ගියාට පස්සේ අපිට ඉංග්‍රීසි හොඩියේ පිළිවෙලට දාන්න දෙයක් තියෙනවා ඉතින් මේ විදිහට ගියාට පස්සේ තමයි S අකුර තියෙනවා S අකුර තියෙන තැනට පොඩක් හිමීට ගිහලා බලමු අපි සිංහල කියන එක තියෙනවද කියලා මෙතන සිංහල කියලා ඉතින් අපි මේකට පාරක් ක්ලික් කරලා මේ ඔක්කොම ටික මේක කරලා කමෙන්ට් එකත් ඔන් කරලා මෙතන සේව් කියනකොට පාරක් ක්ලික් කරමු මෙතන තාත් එකක් තියෙනවා මෙතන channel කියන එක තියෙනව නේද channel එකට ගිහලා advanced settings ගිහලා ඉතින් මේ ඔක්කොම ටික ෆිල් කරලා මේ ඔක්කොම ටික හදන්න ඕන නැත්නම් ඔයාලා මේ ටික මේ විදිහට කරන්න බෑ ඉතින් මේ විදිහට ඔක්කොම අපි select කරලාට පස්සේ මෙතන invest තියෙනවා ඉතින් මේ විදිහට ඔක්කොම ටික අපි දැන් දීලා verify number කියන එකට එකපාරක් ක්ලික් කරලා අපේ ෆෝන් නම්බර් එකක් වෙරිෆයි කරගන්න ඕන. ඉතින් මම මේ විදිහට දැන් ෆෝන් නම්බර් එක මෙතනට ශ්‍රී ලංකා කියන එක දීලා අපේ ෆෝන් නම්බර් එකක් වෙරිෆයි කරලා මෙතනට වෙරිෆයි කරාට පස්සේ එතන next කියන එකට පාරක් ක්ලික් කරලා අපිට වෙරිෆයි කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපිට කරන්න තියෙන්නේ ඔක්කොම ටික කරා නම් මෙතන save කියන බටන් එකට ක්ලික් කරන්න විතරයි. ඉතින් settings saving කියලා අපිට එනවා. හරි guys ඉතින් ඒ විදිහට තමයි අපේ YouTube channel එකේ basic කොටස් ටික හදාගන්නේ. ඉතින් මේ වීඩියෝ එකට like එකක් දාලා subscribe එකක් දාලා තියාගන්න අපි ඊළඟ වීඩියෝ එකකින් එන හම්බෙමු.